මහව ගලයායේ වැඩ සිටියා වූ පූජ්‍යපාද මහෝ සුමේද ස්වාමීන් වහන්සේගේ වටිනා ධර්ම දේශනාවක් දැන් ඔබලාට අසන්නට ලැබෙනවා. අද මාතෘකාවට ත්‍රිවිධ ප්‍රතිපදා කර්ම ගැන මාතෘකාව. මේ දෙන ධර්මයක් දේශනා කරන්න මම කල්පනා කරලා අප්‍රකට දේශනාවක් නිසා මට හිතුණා මේක කාට ප්‍රයෝජනයි. එයින් පළමුවෙනි ප්‍රතිපදාව අගුණ දුරු කිරීමේ ප්‍රතිපදාව. දෙවෙනි ප්‍රතිපදාව ගුණ ඇති කර ගැනීමේ ප්‍රතිපදාව. තුන්වෙනි ප්‍රතිපදාව ගුණ පුරුෂ හදා ගැනීමේ ප්‍රතිපදාව කියන තුනයි. එයින් පළමුවෙනි ප්‍රතිපදාව දෙක මධ්‍යම නිකායේ සංඛාරුප්පත්ති සූත්‍රාන්ත දේශනාව අනුව දැන් මේ මොහොතේ විස්තර වෙනවා. මේ පළමුවෙනි එක උන්වහන්සේ වදාරනවා සංඛාරුප්පත්ති සූත්‍රාන්ත දේශනාව. මේක දේශනා කරලා කියන්නේ ප්‍රාර්ථනා පිළිබඳවයි. එතකොට ප්‍රතිපදා කියන්නේ යම් කෙනෙක් ධාර්මික ජීවනෝපාය සලස්සා ගැනීමට යම් පුණ්‍යක් කරලා ඒකෙන් ජීවන ලබලා එයා ධාර්මික ජීවත් වෙනවා. ඒ වගේ ප්‍රතිපදා කියන්නේ අන්නේ බයජනක සංසාරයේදී මේ ගුණවන්ත ජීවිතය ඇති කර ගැනීමට අවශ්‍ය දේ ලබා ගැනීමේ ක්‍රියාමාර්ගයේ ප්‍රතිපදාව කියන්නේ. එතකොට දැන් එහෙම කියනකොට මොකටද ඔය තරම් ඕවා කියලා හිතන්න පුළුවන්. නමුත් අපි දැන් හොඳ පිළිසක්. හරි දැන් අපි හොඳ වුණේ අපි හොඳ පෞරුෂවල හොඳ මේ ධර්මයේ අදහන හොඳ පෞරුෂවල උපන්න අපේ පරිසරයේ බොහොම හොඳයි. ඒ නිසා දැන් සමහර කවියටපත් වෙලා තියෙනවා. නමුත්
ආනන්තර්ය කර්ම කරන අකුසල ශක්තිය අපි ළඟ තියෙනවා. අනුත්තරණයේ දස අකුසල කරන ශක්තිය අපි ළඟ තියෙනවා. හැම කාලේම හසු මතු නුනත් හසු මතු වෙන අවස්ථාවක වැස්සගත්තාම හසු මතු වෙනවා. ඒ වාගේ සංසාරයේ පරිතරන විට යම් අවස්ථාවල පුරුදුන් ගති ඇති වෙලා අපි යකින් අකුසල් කරනවා. සමහර මල් වර්ග තියෙනවා විතක් මාසේ තමයි ඒ මල් මතු වෙන්නේ. එතකම් බීජ ශක්තිය තියෙනවා. ආනිසිතටි මල් මතු වෙනවා. ඒ වාගේ අපේ සංකාණයේ තුල ඒ ලේස ශක්තිය තියෙනවා. ආනන්තර්ය කර්ම කරන දසාකුසල පස්පව් කරන ලේස ශක්තිය තියෙනවා. ඒවා නැති කරන්න බෑ. නමුත් මේ දහම් බුදු වචන එළිය කරලා උරුලෝකයේ වයින් දුන්න වයින් නොකලාම වැඩ නොකරන වාගේ ඒ කෙලෙස් වැඩ නොකරන සත්‍යයට පත් කරන්න පුළුවන්. නැති කරන්න බෑ. නැති වෙන්නේ අඥාන ඥානයි. දැන් මේ කාරණේ අපි හොඳට පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. මේ උදාහරණයක් වශයෙන් දින අප සම්මා සම්බුදුරජාණන් වහන්සේ එනිමහන් තැනට ගාමුල වැඩ ඉඳගෙන සිව්වනක් පිළිසෙට දාන දෙනවා. සුප්‍රබුද්ධයන් සුත්ත රෝගියා කෑම ටිකක් දෙදෙන බත් දෙදෙන තැනකයි කියා කෑම ටිකක් ඉල්ලා ගන්න ගියා. සංකාරයේ දසපාරමිතා පුරා නිවන් බලාපොරොත්තුෙන් සිංකල කෙනෙක් නිසා බුදු සිරිය දකපු ගමන් බුදුහඳ කනට ගැටුණු ගමන් කෑම ගන් අමතක වෙලා ඉඳගත්තා බණ. බණහලා සෝවාන් මාර්ග ඵලාව බෝධෙන් අග්‍ර අමාමහ නිර්වාණ ධාතු සාක්ෂාත් කරගන්නවා. දැන් බණහලා බුදුරජාණන් වහන්සේ හමුවෙලාකොට ඉරදෙන ඇනලා නැරුවා. දැන් මේ කාරණේ බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීන් වහන්සේ ඇසුවා. මහණෙනි මේ කාරණා සියල්ල කරගත්තේ ආමයි මොකද ස්වාමීනි මෙයා විතර සිටුවරේ කියලා උපන්න බොහොම අහංකාරයි. මහ දෙනක පිරිවරාගෙන යනවා. සාතුනේ ඉඳුරා ඇතුව ගමන් කරන පතේ බුදුන් දැකලා අපහාස කරලා අයිනකට කෙල ගහලා ගියා. සිං කුඹුරක් දැක්කා. නම් ඒ අකුසලයේ කෙරිලා ඊට පස්සේ ගිහිල්ලා නිරේ උපන්. නිරේ ඉපදලා අදගහන වල පවුලක උපන්. නම් කාගෙන්වත් පිළිතරණක් අන්තිමේට හිඟමනට බහලා අනුන්ගේ ගෙවල් වල අඳු වල නිදාන්නේ. අර කුණියලා ලේ හැරව ගලන අපහාස කළ අකුසලයේ දැන් අඳුමක් දෙන කෙනෙක් නෑ. මේ කුණු කොටවල් වල දෙතිකට එකතු කරලා මහලයින් අඳින්නේ. ඉතින් මේ ආකාරයෙන් මහණෙනි ඒ අර අකුසල කර්මයේ මේ ලැබිච්ච විපාකය. නමුත් නිවන් දකින්න පින් කරලා තිබුණොත් ඒ නිසා නිවන් දැක්කෙල දෙන අනින්ද හේතුව මොකද? ඊතර සංසාරයේ කර්ම පිළිගත් එක්ක යාළු වෙලා කාන්තාවකගේ සංකීර්ණ මුතුමැණික් ආභරණ උදා බැඳගෙන තිබුණා. ඒවා ගන්න ලෝභයෙන් ජීවිතයේට තනියෙම ඒ අකුසල විපාකයෙන් උපක්ඛේදක වශයෙන් ගෙනල්ලා නැත්නම් එතකොට දැන් මොකද මේ වෙන්න හේතුව? බුදුරජාණන් වහන්සේ වදාරනවා සෝතං චිත්තං දහති සෝතං චිත්තං අදිත්‍යාති සෝතං චිත්තං භාවේති සත්තේ සංඛාරා උදාරාත එවං භාවිතා බහුලී කතා සත්‍රුප්පත්තිය සංවත්තති මහණෙනි. යම් කිසි ප්‍රාර්ථනාවක් කරන්ද කාරණා පහක් සම්පූර්ණ වෙන්න ඕන. මොනවාදී කාරණා පහ? සද්ධාය සමන්නාගතෝ හෝති සීලේන සමන්නාගතෝ හෝති සුතේන සමන්නාගතෝ හෝති සාරේන සමන්නාගතෝ හෝති පඤ්ඤාය සමන්නාගතෝ හෝති. මහණෙනි ශ්‍රද්ධාව තියෙන්න ඕන. ශ්‍රද්ධාව කියන්නේ ඇදහිීම. මේ දිනෙන් සැප ලබනවා කියා පිළිගැනීම. එතකොට මේ පවෙන් දුක් ලබනවා කියා පිළිගැනීම. එතකොට දැන් මෙතන කියන්නේ පින්කම් ගැනයි. මේ දන් දීමෙන් සිත සමාදන් වීමෙන් සැප ලබනවා කියා අදහන පිළිගන්න ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. මේ සීලය තියෙන්න ඕනේ. කුල ධර්මඥානය තියෙන්න ඕනේ. කාරණේ දින 30ක් ඇතිවෙද කරන්ද ඒ ගැන ධර්මයෙන් දැනීමක් තියෙන්න ඕනේ. පරිත්‍යාග ගුණය තියෙන්න ඕනේ. මේ දිනේ සැප ලබනවා කියා දක්න ප්‍රඥාව තියෙන්න ඕනේ. මහණෙනි මේ යම් කිසි කෙනෙකුට යක්ත සංකදාමාතින පත්තන සම්දගතියන් බද්දා යම් කෙනෙකුට මේ කාරණා පහ තියෙන නම් ප්‍රාර්ථනාවක් නොකළොත් ඒක ස්ථිර වෙන්නේ නැහැ.
මේ යම් කිසි කෙනෙකුට යක්ෂ සත්ත්වනා කියන පංච ධම්මා සත්‍ය ගතියන් බද්ධා යම් කෙනෙකුට ප්‍රාර්ථනාවක් තියෙන මේ කාරණා පහන ඒත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකන් උභයං යති ඒකන් මේ ගති නිබද්ධා යම් කෙනෙකුට ප්‍රාර්ථනාවක් තියෙනවත් ඕනේ මේ කාරණා පහ තියෙනවත් ඕනේ තමන් බලාපොරොත්තු ක්‍රමයක අවශ්‍ය දේ ලබා ගන්න. එතකොට ප්‍රාර්ථනාව කියන්නේ අවශ්‍ය දේ ලබා ගැනීමේ බලාපොරොත්තුව. ඒ සඳහා ක්‍රියාමාර්ගයේ ප්‍රතිපදාව කියන්නේ. එතකොට මේ ප්‍රාර්ථනාවක් කියන්නේ මේ ලෞකික රජ වෙලා, පිටු වෙලා, දිව්‍ය වෙලා, සැප විඳින ඒවා ගැන නෙවෙයි මේ කියන්නේ. සංසාරයේ බයජනකයි. අඳුන වලින් දුර වෙලා මුලවන්ත ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය ක්‍රම ගැන මෙතන සඳහන් වෙන්නේ. ඉතින් දැන් අපි මොකද මේ සුප්‍රබුද්ධක වෙන්න හේතුව? අර ප්‍රාර්ථනාවක් කලේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාරනවා අයං වික්කවේ මග්ගෝ අයං ප්‍රතිපදා සත්‍යපත්‍ය සංවත්තති මානි මේ කාරණා පහ ඇතුව යම් කිසි කෙනෙක් සින්කමක් කරලා ප්‍රාර්ථනා කළා නම් ඒ තමන් කැමති දේ ලබන ප්‍රතිපදාව මේකයි කියලා වදාලා අතුවාවේ බොහොම කලින් විස්තර කරන සින්කමක් කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ කියලා කාරණේ මොකද? තමන්ට අවශ්‍ය දේ ලබා ගන්නයි. සමහර පින් වලින් බල සම්පන්න පින් වලින් මිත්‍යා දෘෂ්ටි පෞලක උපන්නා කප කියන එක ඇත්ත නමුත් ගුණ පුරා ගන්න බෑ. ඉතින් ඒ නිසා දැන් මේ සූත්‍ර බුද්ධක මුල් කාරණේ මොකද? දැන් මේ සූත්‍රාන්ත දේශනා අනුව මම මේ කාරණේ පැහැදිලි කරනවා. ප්‍රාර්ථනා තුනක් කරලා නැහැ. යම් කිසි පින්කමක් කරලා ප්‍රාර්ථනා කරන්න ඕනේ. මට මේ පින් බලයෙන් නිවන් කැප ලැබේවා. පළමුවෙන් නිවන පතන්න ඕනේ. ඒකයි මුල් කරගන්න ඕනේ. අනිත් ඒවා ඊළඟට මට මේ නිවන් දකිනා තුරු මේ බුදු පසේ බුදු මහන් වහන්සේලා සිල්වතුන් ගුණවතුන් මෞපියන් වැඩිහිටියන් ගුරුවරුන් දුටුගම මගේ සංතානයේ ශ්‍රද්ධාව පහළ වේවා. මේ පින්බලයෙන් සතර නිවන් දකිනා තුරු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා කෙරෙහි සිල්වතුන් ගුණවතුන් මෞපියන් වැඩිහිටියන් ගුරුවරුන් කෙරෙහි ගෞරව හිතක් ඇති වේවා. මේ සිම්බලයෙන් මට නිවන් දැක ලැබේවා. නිවන් දකින සුළු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට සිල්වතුන්ට ගුණවතුන්ට මෞපියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට සාදර කරන චේතනාවක්, හිංසා පීඩා කරන චේතනාවක්, පහත් කොට හිතන චේතනාවක් නිවන් දකින සුළු පහළ නොවේවා. එහෙම ප්‍රාර්ථනා කරන් එහෙම ප්‍රාර්ථනා කළේ නැහැ. ඒ නිසා අරතරන් උත්තම පින්කුඹුරක් දැකලා මානෙන් තමන් අර උන්වහන්සේ තපහාස කරලා කිසි වැඩකට නැති එකක් සිද්ධ වුණේ අර ක්ලේශයෙන් දසපාරමිතා පුරා කෙනෙක්. සංකාරයෙන් නොකල කෙනෙක් නෙවෙයි. නමුත් පුත්ජන ගතිය මත වුණා. ඉතින් අර විදියට අර බඩුවලට ආසාවෙන් කාන්තාව මැරුවේ ඒ ගැන සංකාරයේ එවනු දෙයින් දෙන්න පතරාන. ඒ මොකක්ද ඒ ප්‍රාර්ථනාව? පින්කමක් කරලා මේ පින් බලයෙන් සතර නිවන් දකිනා සුළු සතුන් මරණ චේතනාවක්, හොරකම් කරන චේතනාවක්, වරදවා හැසිරෙන චේතනාවක්, බොරු කියන චේතනාවක්, හේලාම් කියන චේතනාවක්, අනුන් කෙතුන් නින්දා අපහාස පස්ස වචන කියන චේතනාවක්, අනුන්ගේ හිත සැප නැතන චේතනාවක්, මිත්‍යා දෘෂ්ටි චේතනාවක් නිවන් දකිනා සුළු මගේ සංකාරයේ පහළ නොවේවා. එහෙම ප්‍රාර්ථනා කරලා ඒ ප්‍රාර්ථනා නැති නිසා මේ සත්‍යය සිද්ධ වුණේ. දැන් මුගලන් මහරහතන් වහන්සේ සංකල්පලක්ෂ කෙරුම් කිරුත්තමේ උන්වහන්සේ රහත් වෙලා දේශනා කරනවා පාප මිත්තෝපනිදාය කාමරාග වසංගත මාතරං පිතරං චාපි ඝාතයින් බුද්ධමානසෝ මට පාප මිත්‍ර සේවනයක් ලැබුණා. මම ආසාවෙන් යට වුණා. මගේ භාර්යාවගේ කියමන පිළිඅරන් මගේ මව්පියන්ට කළ තරදරේ නිසා මම නිරාදුක්ඛින්ද සියල්ල ආත්මවල අනුන්ගේ මට මරණයපත් වුණා නිසා මේ ආත්මෙත් මට රොකුන් සැලීමෙන් මගේ මරණය සිද්ධ වෙන්නේ. මොකද කාරණේ? මේ ප්‍රාර්ථනා නොකළ නිසා. එතකොට මේ මොකද්ද ප්‍රාර්ථනා නොකළේ? මේ මට මේ සිම් බලයෙන් නිවන් ලැබේවා.
නිවන් දකින්නතුරු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට සිල්වතුන්ට ගුණවතුන්ට මෞර්තියන්ට වැඩිහිටියන්ට ගුරුවරයන්ට කරදර කරන්නේ හිංසා පීඩා කරන්නේ අනාදී නොමග යොදවන පාප මිත්‍රයන් නිවන් දකින්නතුරු මට ආශිර්වාද ලැබේවා. මේ සිම්බලයෙන් සබල නිවන් දකින්නතුරු බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට සිල්වතුන්ට ගුණවතුන්ට මෞර්තියන්ට වැඩිහිටියන්ට ගුරුවරුන්ට සලකන්නේ ගරු කරන්නේ වඳින්නේ පුදන්නේ අනාදී හරිමක යොදවන කල්යාණ මිත්‍රයන් මත ලැබේවා. එහෙම ප්‍රාර්ථනා කරන්නේ එහෙම ප්‍රාර්ථනා කළේ නේ ඒ නිසා ලැබිච්ච විපාකේ සානුවාදී රහතන් වහන්සේ ඉතවාස රජුරුවන්ගේ පුතා සංසාරයේ දසපාරමිතා පුරාගෙන පුත්‍රනේ මහතැනක පිරිවරාගෙන යන වෙලාවේ පසේ බුදුරජාණන් වහන්සේ නම සංතුන් ලීලාවෙන් වදිනවා. මේ රණ්‍ය රජු රාජ කුමාරයාට මානෙ උතුම්කම අහංකාරකම ඇති වුණා. මේ දෙනෝ දහසක් දෙන ඔළුවල හඳ නගමින් මට ගරු කරනවා. මේ මානවකට කිසි ගරු කරන්නේ නැහැ කියලා වාහනේ බහලා තරහ ඇවිල්ලා ඒ දානේ හම්බුණා කීවා තෝ බලන්න කීවා පාත්‍රය දික්කලා පාත්‍රය අරගෙන පොළවේ ගෑවුවා. අවිච්ච මහරේ ගිහිල්ලා 84000ක් අවුරුදු යටිකුරුව දුක් විඳා 84000ක් අවුරුදු උඩුකුරුව දුක් විඳා 84000ක් අවුරුදු දකුණු ඇලෙන් දුක් විඳා 84000ක් අවුරුදු වම් ඇලෙන් දුක් විඳා 84000ක් අවුරුදු යටිකුරුව පා උඩුකුරුව දුක් විඳා 84000ක් අවුරුදු ඉඳගෙන දුක් විඳා ඉන්පස්සේ ප්‍රේතාත්මේ පන්න ඉන්පස්සේ කුංජි නුවර පව් කරන පවුලක උපන්න ජාත් මරණ ඥානෙන් දක්ක අකුසල කර්මය දකලා පව්වට සම්බන්ධයෙන් කැමතින මෞතිව පන්නගත්තා සාන සංගතගේ අංගමහා තෙරුණු සඳ ගැහුවා පුතේ මෙහෙන්ද ඔයා මොකද ස්වාමීනි මගේ මෞතිව මම දැන්යි දැන්නේ ස්වාමීනි මම පව් කරන්න කැමතියි ඇයි අකමැති ජාත් මරණ ඥානෙන් දක්ක ස්වාමීනි පව්වල විපාක එහෙනම් මහා වෙන්න පුතේ කිව්වා මහානකලා බුදුරජාණන් වහන්සේ ළඟට කඳවාගෙන ගියා. මහණෙනි මේ දරුවාට කවුරුත් මේ බොහොම මේ අනුකම්පා කරන්න ඕනේ කිව්වා. භාවනා වඩාගෙන මාර්ග ඵලාව බෝධයෙන් අග්‍රහණම නිදුවාන් ධාතු සාක්ෂාත් කරගත්තා. නිවන් දකින්න දින තිබුණා. මේ සංසාරයේ ස්වභාවය මොකද කාරණේ? ප්‍රාර්ථනා කරනකොට ඒවා කියන තැන් සූත්‍ර දේශනා දෙලවල් කියන්නේ මේ බණ කියන්නේ දෙලව මදි වෙන හින්දා අදහස් පමණ ප්‍රකාශ කරනවා. මොකද මේ වෙන්න හේතුව මට නිවන් දැක ලැබේවා. ඒ නිවන් දකිනා කුළු සංසාරේ ගන්ධ යුක්තංග වඳින උපස්ථාන කළ යුක්තංග උපස්ථාන කරන ගරු කළ යුක්තංග ගරු කරන හිතෙන් ප්‍රිය බව දැක්වී යුක්තංග හිතෙන් ප්‍රිය බව දක්වන ගනුම් පිරුම් ආදියෙන් ගරු සැලකිලි දැක්වී යුක්තංග ගරු සැලකිලි දක්වන යටත් පහක් වී තුතුමන්ට යටත් පහක් නිහතමානී නිවන් දකිනා සුළු මගේ සංසාරේ පහළ වේවා. උදල්කම සහංකාරකම නිවන් දකිනා සුළු පහළ නොවේවා. එහෙම පතලා තිබුණේ නැහැ. අරතරන් දුක්ින්දා. ඉතින් මේ ආකාරයෙන් අජාසත් රජුව සාමාන්‍ය ඵල සූත්‍රාංග දේශනාවසානයේ සෝවාන්ද පින තිබුණා. නම්පාව මිත්‍ර සේවනේ ලැබුණා. කාරණේ මොකද? සංසාරේ ප්‍රාර්ථනා කරලා තිබුණේ නැහැ. සිං කරලා මේ සිං බලයෙන් මට නිවන් දැක ලැබේවා. නිවන් දකිනාසු යහපත් චරිතයෙන් ගුණේ ඥානෙන් මට වැඩෙන අවවාද කළ හැකි. අවවාද කරන මාව පෞද්ගලික මුදලා පින්වල යොදවන මගේ දෙලෝ දියුණු සලස්තාගෙන කල්යාණ මිත්‍රයන් නිවන් දකිනාසු මට ආශ්‍රය ලැබේවා. එහෙම ප්‍රාර්ථනා කරලා තිබුණේ නැහැ. ආන් නිවන දරදිලා නිවන් දකින්න පින් තිබුණා. අම්බසත්තර රජතුමා මිත්‍යා දෘෂ්ටිකයි. විශාලා මහනුවර දෙලඳ මහත්තේ මේ හිටියා. මේ මහතාගේ දෑනා පව් කරනවා. දවසක් මේ අනුන්ගේ බඩු වගේක් හොරකම් කරගෙන කඩේ තිබුණා. සල්ප රාජ නියෝගයෙන් මාමා ජීවිතක්ෂේත්‍ර පමුණවන්න නියම කළා. දෑන උල තියන්න නියම කළා. හැමදාම රාත් 12ට එනවා මේ දිව්‍ය පුත්‍ර මාමන්දී. ජීවෝ ජීවිතමේ වතේයෝ දරුව මේ උල පිට වුණා. ජීවත් වීම හොඳයි මරණයට වඩා කියනවා.
සම්පසාර රජුගන් ඕනේ වුණා සේවකේ මේ මරණීය දණ්ඩණයට පමුණවන්න නිකන් දුර්ගරක්ක් අරගෙන අද අරුණුවන් නැති පුල්මල් කපට පුල්මල් ගෙන්න නියම කළාවල් තැනි අහවල් විලාවට නා උඹට මරණීය දණ්ඩණය කියලා කිව්වා මෙහා බයිස් මං කරලා ආවා මුරකාරයාට කියලා තිබුණා ගේතු වහන්දික්මන් එනකොට කියලා ගේතු වැහුවා අත්තක ඉන්නා මුලටියා එක්කෙනා ළඟට ගිහිල්ලා කිව්වා සමුදේ දැක්කන්නේද මං ආපු වෙලාව මේ තරම් කල්ැතු ආවා සමුදේ මට සාති කියන්න ඕනේ මුලපිට ඉන්න මං මොන සාක්ෂියද මනේ අපේ මාමණ්ඩි රෑ 12ට මෙතෙන් දෙනවා මං මාමණ්ඩි අඳුන්වා දෙන්න ඉතින් දෙවියන් අපට දකින්න බැහැ නෑ තේක සලස්සන්න පුළුවනි බය වෙන්න එපා එන්න කීවා ආවා දැන් පරුගෙන්දා රජුගේ සේවකයාට පණිවිඩය අද උඹ මරණීය දඬුවම් කරනවා කිව්වා ස්වාමී මට සාතිකාරයෙක් ඉන්නවා කවුද දිව්‍ය පුත්‍රේ සත්‍යක සිනාසනා මේ කිස් වචනයක් කියලා නෑ ස්වාමී එදා 12 වෙනකම් බලන්න කිව්වා ආවා එනකොට අස්ත්‍යාවකින් දිව්‍ය පුත්‍රයෙක් ආවා ඇහුවා උඹේ ඇඟෙන් සුවඳ දිවි දෙනවා මොකද කාරණේ මම ගුණවතුන්ගේ ගුණ කීමේ කුසලයෙන් උඹේ ඇඟෙන් වැක්කී දෙනවා මොකද කාරණේ මං තරහවගෙන ප්‍රිය වචනෙන් කතා කළා උඹ ලස්සන අස්තේක ඉන්නවා මොකද කියලා ඇහුවා මගේ තාපිතරාදික මඩවලක් තිබුණා මහා ගණයාට මඩ නැගෑවි යන්න මේ කලේ තිබිච්ච ගත්තල තියෙන ලව්ගෙන් ගියෙච්ච මේ හරක් පොඩුවක් ගෙනත් තිබ්බා ඒකෙන් පය කියලා යන ඒ කුසල බලයෙන් මට මේ ලැබුණා උඹට අඳුන් නැත්තේ මොකද මං එල්ලමට යාළුවත් එක්ක නාන්න ගිහිල්ලා යාළුවාගේ අඳුන් හැංගුවා යාළුවා නාන වෙලාවේ යාළුවාට පස්සෙදි දුන්නා නමුත් ආහාර දුක්දීපු අකුසලයෙන් මට මෙහෙම වුණා ඒ වාගේ මට හැඟුම් පූජා කරලා පින් දෙන්න කෙනෙක් නෑ මං නම් ඕවා පිළිගන්නේ නෑ නමුත් දැන් තමයි කියන්නේ අදුමා පූජා කරලා පින් දුන්නොත් ලැබෙන බව මම එහෙම තමයි කියන්නේ හොඳයි මං ඉදිරිපත් වෙනවා කාර්ය පූජා කරන්නේ සක්කිනක රහතන් වහන්සේ ඉන්නවල ධනෙකින් ගිහිලා පූජා කරන්නයි කිව්වා එහෙනම් තමයි කෙන්න මාත් වෙනවා කිව්වා ගිහිලා පූජා කළා සින්දුන් ගමන් දිව්‍ය පුත්‍රයා අඳුන් තඳුන් වලින් කරතිලා පිරිවරත් එක්ක තේන්න හිටියා. සත්‍ය අඳන්න පටන් ගත්තා මෙතෙක් කලක් මම පින්පව් පිළිගත්තාද පිළිගත්තා. එතෙන්දී කිව්වා බෑන උල්ලේ මුදවන් ඔබට පව් කිරෙනවා කියලා වාද කළා. බෑන උල්ලේ නිදෙරුවා. දැන් මෙතෙන් පටන් දන් දෙන්න සිල් ගන්න ස්වාමීන් වහන්සේ ආශ්‍රය කරන්න කිව්වා. ඉතින් දැන් අර බෑනා කල්පනා කළා මට නෑ මිත්‍රේ සැලකුවේ නෑ මං තනියයි. ඉතින් දැන් මට වැඩක් නැහැ ඒ වායි මම මහාන වෙන්න ඕනේ කියලා මහාන වෙලා භාවනා වඩා අරියන් මාර්ග ඵලාව බෝධයෙන් අග්‍ර අමා නිර්වාණ ධාතු සාක්ෂාත් කරගත්තා. දැන් වෙලාවත් අර දිව්‍ය පුත්‍රයා අනුනන නිරේ ගිහිල්ලා උපදිනවා. අර ජීවෝ ජීවමේව තේජෝ කීවේ උලපිට ජීවත් වෙන්නේ නිරේ උපදින ඒකාන්තයෙන් මරණයෙන් පස්සේ තරම් පව් කරලා තියෙනවා. සහත්ෙන්ද දසපාරමිතා පුරාදු කෙනෙක් නමුත් අර පාපේ දැක්කයි වුණා. මොකද කාරණේ ප්‍රාර්ථනා නොකරපු නිසා. එතකොට දැන් අම්බතක්කර රාජ්‍යව මිත්‍යාදෘෂ්ටි වුණා. නම් මිත්‍යාදෘෂ්ටි අතරේ දසපාරමිතා පුරාදු කෙනෙක් ඒ ප්‍රාර්ථනා නොකරපු නිසා. ඉතින් දැන් මේ උන්වහන්සේ ආශ්‍රය කරලා භාවනා වඩා රජතුමා 17 ප්‍රතිමන්ත සෝවාන් මාර්ග ඵලාව බෝධයෙන් අග්‍ර අමා හිතුවාන ධාතු සාක්ෂාත් කරගත්තා. ඉතින් මේ අගුණ වලින් දුරු කිරීමේ ප්‍රතිපදා ගැන මේ දින්ගත් කීවේ සාමාන්‍යයි. ඒ අපේ බෝසතාණන් වහන්සේ යම් ප්‍රාර්ථනා කළතන්, අපේ බුදුවරුන් ප්‍රාර්ථනා කළතන්, ශ්‍රාවකයන් වහන්සේලා ප්‍රාර්ථනා කළතන් උදාහරණ සහිතව තවත් විස්තර කර දෙන්න ඕනේ. එහෙම වෙලාවක් නෑ මේ කොටින් ප්‍රකාශ කළේ. ඉතින් ඒ වාගේම ගුණ ඇති කර ගැනීමේ ප්‍රතිපදා වශයෙන් අපි දැන් අගුණ වලින් දුර වෙන ප්‍රතිපදා ඔහොම ප්‍රාර්ථනා කරන්න ඕනේ. ඒවා ප්‍රාර්ථනා කළා කියලා භවයේ දික් වෙන්නේ නැහැ. අපි යම් මේ කියන්නේ සෝවාන් වෙච්ච පුජ්‍යලයා කරයි. සෝවාන් වෙච්ච කෙනෙකුට මේවා අවශ්‍ය නැහැ. මොකද කාරණේ කවදාවත් අපායට යන පාපයක් ගෙනෙන්නේ නැහැ. නිදහස් වෙලා නිසා ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉන්නහා පිටකයි මේ ප්‍රතිපදා තුන සම්බන්ධව අහගන්න ඕනේ.
ඊළඟට මේ අපි යම් පින්කම් කරලා ගුණ ඇති කර ගැනීම ප්‍රතිපදාවතේ මට මේ පින් බලයෙන් නිවන් දැක ලැබේවා. නිවන් දකින අතුරු අනුලක්ෂණ රූප සම්පත් ඉදකඩන් ඥාන වාහන දේවල් දොරවල් හොඳ නෑයන් හොඳ මිත්‍රයන් සතුව සැපසේ වාසය කරනවාට අනුන්ගෙන් ගරු දුන්නන් සත්කාර සම්මාන ලබනවාට ඔවුන්ගේ ගුණ කතාව රටේ පැතිරෙනවාට නිවන් දකින අතුරු මගේ සංතානයේ සතුටක් පහළ වේවා. අගතුක් විරුද්ධ හිතක් ඊර්ෂ්‍යාවක් නිවන් දකින අතුරු පහළ නොවේවා. මේ පින් බලයෙන් මට නිවන් දැක ලැබේවා. මානේ අනුන්දින් වෙනවාට මට වඩා හොඳින් අනුන්දින් වෙනවාට මගේ දෙයක් ලබා අනු සැප විඳිනවාට මගේ හිතවතුන් වෙනත් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරනවාට මගේ හිතවතුන්ගෙන් උදව් උපකාර ලබා අනු ජීවනව ලබා ගන්නවාට මතුරුකම අසතුටක් මගේ සංකාමයේ නිවන් දකිනාසුන් ඇති නොවේවා. සතුටක්ම පහළ වේවා. මේ පින් බලයෙන් මට නිවන් දැක ලැබේවා. නිවන් දකිනාසුන් අවශ්‍ය ආහාර පාන ආදී ලැබුණත් හිතවත් පිළිද ලැබුණත් හිතට කායක සැප ලැබුණත් ගරු නම්බු ප්‍රශංසා ලැබුණත් ඒ වාට තද ආසාවක් ඇති නොවේවා. ඒ වානිසා උදඟු බවක් අහංකාරකමක් මානෙ කුල්මත් වීමක් ඇති නොවේවා. අනුන් තිබුන් දෙකෙන්තර මඳහත් ගතිය මගේ සංකාරයේ පහළ වේවා. සතර නිවන් දකිනාසුරු මට යම් භවයකදී නිന്ദා අපහාස අගෞරව අනම්බු අපකීර්ති කරදර කොයිතරම් ලැබුණත් ඒවාට මේ පින් බලයෙන් සම්පාදක් වියක් ඇති ගැනීමක් කනස්සල් කනගාටු ගතියක් හිතේ අමාරුවක් හිතේ වේදනාවක් හිතේ හැවිසීමක් නොසන්සුන්කමක් ඇති නොවේවා. හිත තන්පත් වේවා. මේ පින් බලයෙන් ඒවා දැනුම් සිතුන් දෙකෙන්තර මැදක් නිවන් දකිනාසුරු මගේ සංස්කාරයේ පහළ වේවා. මේ පින් බලයෙන් මට නිවන් සැප ලැබේවා. නිවන් දකිනාසුරු තරහක් පරිගන්න චේතනාවක් වෛරයක් අමනාපයක් කෝපයක් මගේ සංස්කාරයේ පහළ නොවේවා. මෛත්‍රිය සහ ඉවසීම ඇති වේවා. මේ පින් බලයෙන් අනුන්ගේ කායික මානසික සැප නැති කරන දෙලෝ ජීවනෝ නැති කරන අනුන්ගේ සැප සම්පත් නැති කරන අනුන්ගේ නම්බුව නැති කරන ජීවිත නැති කරන චේතනාවක් කියනකින්වත් පහළ නොවේවා. නිවන් දකිනාසුරු අනුන්ගේ කායික මානසික සැප ජීවු කරගෙන දෙලෝ ජීවනෝ සලස්සා දෙන අනුන්ගේ සැප සම්පත් වැඩි ජීවු කරගෙන අනුන්ගේ නම්බුව රැකගෙන ජීවිත රැකගෙන මෛත්‍රී සාගත නිවන් දකිනාසුරු පහළ වේවා. මේ පින් බලයෙන් මට නිවන් දැක ලැබේවා. නිවන් දකිනාසුරු සමත භාවනා යන්තම් මෙහි කළ ගමන් පංචාභිඥා අෂ්ට සමාපatti මගේ සංකාණේ පහළ වේවා. මේ පින් බලයෙන් මට නිවන් දැක ලැබේවා. නිවන් දකිනාසුරු නාම රූප මේ පින් බලයෙන් යන්තම් විදර්ශනා අරමුණක් මෙහි කළ පමණින් යන්තම් භාවනා වැඩි පමණින් විදර්ශනා ඥානයන්ට පාදක වෙන නාම රූප පරිච්ඡේද ඥානය පච්චේ පරිග්‍රහ ඥානය ඉතිරි විදර්ශනා ඥාන වන උද්‍යාප්පේ ඥාන භංග ඥාන භයතුපස්ථාන ඥාන ආදීනව ඥාන නිබ්බිදාන පස්සනා ඥාන මුංචික කම්මේතා ඥාන පටිසංකාන පස්සනා ඥාන සංඛාර පෙක්ඛා ඥාන විදර්ශනා ඥාන තලේකින් මගේ සංතානේ පහළ වේවා. ඔය අන්දමට ගුණ ඇති කර ගැනීමේ ප්‍රතිපදා ගැනයි ගුණ පුරුද්ද හදා ගැනීමේ ප්‍රතිපදා සම්බන්ධව ඒ මහා වග්ගපාල සංයුත්තකාදී සඳහන් වෙන ක්‍රමයේ ඉස්සරහට විස්තර කරනවා. එතකොට දැන් යම් කිසි පළතුරු අඹ ගහ අඹ පැලයකට නිතරම දිය පොහොර අදින්න ඕනේ. ඒ දිය පොහොර අදින්න තමයි මල් හැදිලා ගෙඩි හැදෙන්නේ. ඒ වාගේ අපට දැන් උසල්ලි සුබදවා ගන්න මොහොත ලැබුණා. අපට බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කළා. බුදු කෙනෙක් නැති කාලයක හේතුව දේශනා කරන් අනික් ඇත්තන්ට ඵලයේ දිහා බලලා දේශනා පවත්වනවා. දන් දීම පිනක් නෙවෙයි, සිල් ගන්නවා කියන එක පිනක් නෙවෙයි කියලා එහෙම පනවන්නේ. මොකද හේතුව දන්නේ නැහැ. ඇයි හේතුව දන්නේ කියන්නේ? කුසල් කියනේවා කොයින්වත් වෙන වර්ගයක් නෙවෙයි. අපේ හිතේ තියෙන කුසල চৈতසික 25ක්, අකුසල চৈতසික 14ක්, අන්‍ය සමාන 13ක්. මේ දෙපහන් চৈতසික ධර්ම බුද්ධඥානයේ කල්පේන්නේ.
එතකොට දැන් අපි ඒවා නොපෙනීම නිසා දන් දීම වැඩක් නෑ කියලා පනවන බුද්ධෝත්පාද කාලවල. ඉතින් ඒ නිසා බුදු කෙනෙක් දේශනා කරන මේ කුසල පැවැත්ම ගැන විස්තර ඒ පමණක් නෙවෙයි. සිය ආකාරයෙන් දහස් ආකාරයෙන් කුසල් හිත් උපදින ආකාරය දේශනා කරනවා. සාමාන්‍ය කොටින් කාමාවචර කුසල් හිත් 8යි ජීවාත. ප්‍රභේද වශයෙන් දහස් ගණන් ආකාර වලින් උපදිනවා. යන්න ගන්නා නාමයේ තියෙන වටිනාකම නිසා ඒවා මේ තේරුවේ මනලා කියනවා වාගේ ඔක්කොම ඇතුළත් කරලා 8යි කියලා දේශනා කළා. ඒ උන්වහන්සේගේ ධර්ම ශ්‍රාවණ විලාසයේ තියෙන වටිනාකමයි. ඉතින් මේ ආකාරයෙන් අර හිතේ තියෙනවා නම් ඇයි අපි දන් දෙන්නේ? ඇයි භාවනා කරන්නේ? ඇයි මෞර්තියන්ට වැඩුම් පිටුම් කරන්නේ කියලා හිතන්න පුළුවන්. අතුලේ දී තිබුණාට පැලවෙලා වී කරල් හම් වෙන්නේ නැහැ. ඒක පැලවෙන්න උපකාරක ධර්ම වන දිය පොරොර ප අවුසුලන් උපකාරක ධර්ම ලැබෙන්න ඕනේ. එතකොට අර හිතේ තියෙන ශ්‍රද්ධාදී ගුණ මතු වෙන්න කුසල් අරමුණ ආරම්භයක් ප්‍රත්‍ය වශයෙන් ලැබෙන්න ඕනේ. එතකොට අර මේ කුසල ධර්ම මතු වෙලා හිතත් එක්ක සම්බන්ධ හිත කුසල් බවට පත් වෙනවා. එතකොට හිතෙන් තමයි දන් දීම ආදිය කරන්නේ. ඒ නිසා පරලෝකී පාර දෙන ශක්තිය මේ ඇති වෙනවා. චිත්ත සංකාර නිදානගත වෙනවා. බීජ ශක්තිය. ඉතින් බුදු කෙනෙක් පහළ වෙලා ඒ නිසා දන් දීම පිනක් කියලා දේශනා කරනවා. අර කුසල ධර්ම මතු වෙන්න අර දන් දෙන පරිත්‍යාග චේතනාව පහළ වෙන්න ඕනේ. නැත්නම් මේ ආහාර පාන වලින් ඒවා ලැබෙනවා නෙවෙයි. ආහාර පාන නොදී ඒ පත්‍යාග චේතනා පහළ වෙන්නේ නැහැ. මල් පූජා නොකර ඒ කුසල චේතනා පහළ වෙන්නේ නැහැ. මව් කියන්න වැඩි කියන්න වැඳුම් නොකර ඒ කුසල චේතනා පහළ වෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන අභිධර්මයේ විස්තර මහා රාශියක් ඒවා කියන්න වෙලාව නෙමෙයි. ඉතින් ඔය අන්දමට බුදු කෙනෙක් පහළ වෙලා අපට දේශනා කරනවා. දැන් අපි මව්ට වඳිනවා, පියාට වඳිනවා. එතකොට කුසල් හිතක් උපන්න අර අඹ පැලේට දිය පොහොර ටිකක් ඇදගත්තා වාගේ අයත් වඳිනවා. සියවාර දහස් වාර ගණන් මව් කියන්න වඳිනවා. එතකොට මල් හතගෙන ගෙටි හතගත්තා වාගේ දැඩි කියන්න මව් කියන්න සැලකීමේ ගුණ ඵල දාවය අතුල ඇති වෙනවා. ඒ නිසා සංසාරයේ පිරිසන් ආත්මී පන්නස්තිය ගුණවන්තයෙක් වෙනවා. දැන් අපට කෙනෙක් හම්බ වෙනවා. අපි හිතනවා බුදු පියාණන් වහන්සේ වදාලා සංසාරේ උඹට මව් නොවූ පිය නොවූ කෙනෙක් නැහැ. අයියා නොවූ අක්කා නොවූ කෙනෙක් නැහැ. දුව නොවූ පුතා නොවූ කෙනෙක් නැහැ. අනන්ත වාර ගණන් මව් වෙලා හිටියා, පියා වෙලා හිටියා, අයියා වෙලා හිටියා, අක්කා වෙලා හිටියා, දුව වෙලා හිටියා, පුතා වෙලා හිටියා. තමන් කටින් කියන්නේ හිතෙන් හිතලා දැක්කම අනේ මේ මගේ මව් පියාට මගේ දරුවාට සැපක් වේවා. කිසි සැපයක් නෑ කුසල් හිතක් උපන්නා. තවත් කෙනෙක් දැක්කා කුසල් හිතක් සැපවත් වේවා හිතුවා. ඔය ආන්දමට 10000 ලක්ෂ වාර ගණන් අපි හිතලා මෛත්‍රී ගුණ ඵලදා විදේ ඇති කරගත්තා ටිකෙන් ටික. දැන් අපිට තරහකාරයෙක් ගැන දැක්කා. ඉතින් අපි පුරුදු කරන්න ඕනේ මේ තරහ අඩු කරගන්න. නැතේව මේ චිත්තං කරනතම් භවිස්සති. මම ගැන ආසා කරන්නේ නැහැ. එයා ගැන මම තරහා ගන්නෙත් නැහැ. දැන් තමයි හිතනවා ඒ මොකද පාන් දැල්ල පවතින්නේ පාන් කිරයයි තෙලුයි නිසා පාන් දැල්ල පවතිනවා. කිරයයි තෙලුයි නැති වෙනකොට පාන් දැල්ල නැති වෙනවා. ඒ වාගේ පාන් දැල්ල මොකක්ද හිතයි ජීවිතයයි වාගේ. ශරීරයේ තියෙන මේ කර්මයෙන් හැදෙන රූප ජීවත් කරන ජීවිතයේ රූපේ ජීවිත රූපය පහන් දැල්ල වාගේ. හිත පහන් දැල්ල වාගේ. එතකොට අර පහන් ඉරයයි කෙළුයි වාගේ තමයි කර්ම ශක්තිය. පහන් දැල්ල කෙළුයි ඉරයයි සම්බන්ධයි. මේ හිත ජීවිතයේ දෙක සම්බන්ධව පවතින්නේ කර්ම ශක්තිය එක්කයි. කුහුල් වල පවතින්නේ කුහුල් බීජයේ ශක්තිය අනුවයි. මේ වස්සක්කාරවල පවතින්නේ වස්සක්කා බීජයේ ශක්තිය අනුව පැවතිලා මැරිලා යනවා. නවත්තන්න බෑ. ඒ වාගේ මේ ගඩ කරන මේ ශරීරයේ ගඩ කරන හිතයි ජීවිත රූපය දෙක පවතින්නේ කර්ම ශක්තිය සම්බන්ධවයි. කර්ම ශක්තිය අවසන් වෙනකොට මේ ජීවිතය දෙක නැති වෙලා යනවා. මේක මල කඳක් වෙලා අග දානවා. ඒ නිසා తాවකාලිකයි. එහා භවයට යන්නේ නැහැ. ඊයේ භවයෙන් ගෙනාවෙත් නැහැ. මේක මෞර්තියේ කුණු පොරල බීජයෙන් හැදිච්ච ශරීර කුඟුවක්.
ඒක පුරා කර්මයෙන් හැදෙන රූප ඇති වුණා. හිතෙන් හැදෙන රූප ඇති වුණා. ආහාර වලින් හැදෙන රූප ඇති වුණා. සීත උෂ්ණ වලින් හැදෙන රූප ඇති වුණා. කර්ම කිත් හේතු ආහාර ප්‍රත්‍ය හතරෙන් මේ රූප හැදෙන්නේ මම කියා කෙනෙකුගේ බලයෙන් නෙමෙයි. ඒ නිසා මේ ශරීර පුරුදුතාවකාලිකයි. සම්පර කීපයක්, විනාඩි කීපයක්, දවස් කීපයක්, මාස කීපයක්, අවුරුදු කීපයක් කරතිලා අහක දාන මල කඳක් බවට පත් වෙලාක දාන තුනක්. ඒ නිසා මම කියලා කෙනෙක් නෑ. දෙටි තුන ගොඩක් පමණයි තියෙන්නේ. තුන ගොඩේ මම කියලා කෙනෙක් නෑ. ඒ නිසා එක කලක් ඉතිලාක දාන තුනකට මම කියලා නම් ආසා නොකරමි. ආමේ ටික කලක් පැවති රහක දාන තුන ගොඩකට හතුරා කියලා නම් තරහම ගනි. ඉතින් පුරුදු කරන්න ඕනේ. යේ බුබුලක ආකාරයෙන් තිබිලා එනිලා නැති වෙලා යන්නා වාගේ. දෙවියෙක් වශයෙන් දෙනිලා, මමෙක් වශයෙන් දෙනිලා, මිනිසෙක් වශයෙන් කියලා අසුද්ධහන් වෙලා ඉවර වෙලා ගිහිලා නොතේනී බවට පත් වෙනවා. මේමයි ස්වභාවය. දත්ත කියන කෙනෙකුට ආසා කළා. දත්තා කියන කෙනෙකුට තරහා ගත්තා. දත්ත මැරිලා පණියෙක් වෙලා උපන්නා. දැන් මේ පණු ශරීරයේ දත්තගේ තියෙන ශරීර කූඩිය මොකක්වත් ඇයි කාරණේ? ඒ දෙලෙස් ගුණවලතාවකාලික එහා භවයට ගියේ නැහැ. ඉතින් සාදු ආසා කරන්නේ තරහා ගන්නේ. දත්තා කියන එක ගැන හැතිරියක් වශයෙන් හිතුවා. කුරුමිනියෙක් වෙලා උපන්. දැන් කුරුමිනි ශරීරයේ දත්තාවගේ ශරීරයේ තිබිච්ච ශරීර කොටස් දැන් මොකක්වත් එතන නැහැ. ඇයි නැත්තේ? කෙනෙක් නැති නිසා තාවකාලිකයි. ඉතින් ඒ නිසා ටික කාලයක් පවතින්නේ අන්‍යෝන්‍ය ප්‍රත්‍ය වශයෙන් මේ මම කියලා හිතන්නේ සක්කාය දෘෂ්ටියෙන්. කෙලෙස් වලින් මේ මම කියන එක හිතන්නේ. මම කියලා කෙනෙක් නෑ. එහෙනම් මේ බලන්නේ අහන්නේ නෑදෑකම් පවත්න්නේ කටයුතු කරන්නේ කවුද හිතයි. ශරීරය අචිත්තකයි. අනාරම්මන අරමුණක් ගන්න කයකද සාරම්මනා ධර්ම හිතකයි අරමුණු ගන්න පුළුවන්. ඒ නිසා හිතෙන් තමයි සියලුම ක්‍රියා දැනීම ස්වභාවයෙන් හිතේ. එතකොට බලන්නේ හිතයි, අහන්නේ හිතයි, රහ දැනගන්නේ හිතයි. කය උදව් වෙනවා පමණයි ඒකට. එතකොට ඇලෙන්නේ ලෝභයයි, හිතෙන්නේ කෝපයයි, පහදින්නේ ශ්‍රද්ධාවයි. එතකොට ක්‍රියා 52ක් හිතේ පවතිනවා. ඉතින් මේ හිතයි මේ ක්‍රියා සිදු කරන්නේ. හිතක් මම නෙවෙයි. එතකොට මේ දෙතිස් ගුණ ගොඩක් මම නෙවෙයි. මම කියලා කෙනෙක් දෙතිස් ගුණ ගොඩෙත් නෑ, හිතෙත් නෑ. අන්‍යෝන්‍ය ප්‍රත්‍යවාදයෙන් උලගම් දෙකක් දෙමින් කරලා අග ටිකක් ඈත් කරලා අග එකට තිබ්බහම උණ ගහ දෙක එක උණ ගහකින් සානික් උණ ගහ පවතිනවා. ඒ උණ ගහන සානික් උණ ගහ පවතිනවා. ඒ නිසා හිත නිසා කය පවතිනවා, කය නිසා හිත පවතිනවා. මේ ආකාරයෙන් අන්‍යෝන්‍ය සත්‍ය වශයෙන් එක කලක් පැවතිලා අහක දාන තුන ගොඩකට මේ මම කියලා නම් ආසා නොකරන. එක කලක් තෙලිලා අහක දාන තුනකට මම සතුරා කියලා තරහ නොගන්න. ඒ නිකන් ඕනේ, අදිස්ථාන කරන්න ඕනේ. තෙනපිඩක් විජිරි යන්නා වාගේ සම්තුණු වී, මක්කුණු වී, ලේසුණු වී, නාරගල් තුණු වී, සුදු ත්‍රිපතල තුණු වී අටගත් ගැලේ විචිරිලා පොළොවට පස් වීලා යයි. එබඳු සත්‍යයකට පස් වෙන තාවකාලික දෙතිස් ගුණගඩකට ඒකා එකට බැඳලා තිබුණත් විචිරෙන්නේ වාමේවා කෙනෙක් නෑ. ඒ නිසා නම් ඉබන් දෙයකට ආකාර කරන තරහන කරන එහෙම ඔය ආකාරයෙන් හිතන්න ඕනේ. මහා වග්ගපාලි සංගීතකේ බුදුරජාණන් වහන්සේ වදාළ අදිස්ථාන ක්‍රමයක් එහෙම කාරණාවලදී මම යම් හැම අකුසලයක් සාදා මේක කියන්නේ. නමුත් ඒක විස්තර කරන්න වෙලාව නැහැ. දැන් කෙනෙකුට තරහක් ආවා. මම තරහ නොගන්න අදිස්ථාන කරන්න ඕනේ. ඇයි එහෙම කරන්න හේතුව? අපේ දේවිල්ලට දැන් අර තරම් කිං කුඹුරක් කරන සරියුත් මහ රහතන් වහන්සේ දැකලා සංසාරේ උන්වහන්සේත් එක්ක තරහ ගත්ත කෙනෙක් නන්ද නම් යක්ෂයෙක් වෙලා උන්වහන්සේට ගැටුවා. ඒවලේම අනිත්‍ය මහණේ උපන්නා. එතකොට ඒ කාලේ ගන්න මුන්වහන්සේගේ සත්‍යය සම්බන්ධයෙන් තමන්ගේ ගැළවිල්ලට තරහ දුරු කරගන්න ඕනේ. කතා නොකලට කමක් නැහැ. තමන්ගේ හිතේ අර වෛරය තරහ දුරු කරගන්න ධර්මයේ පුරුදු කරන්න ඕනේ. මම නිකන් තරහක් නැහැ කිව්වට බෑ. ඒවා කියනවා. නෑ කියන්නේ තමන්ට නොපෙනේ. ඉතින් සිවුම්ම උපදිනවා. ඒක වැඩි වෙනවා. ඉතින් උන්වහන්සේ වදාලා මහා වග්ගපාලි සංගීතය ගැන විස්තර විස්තර දේශනාවක් කොයි අකුසලයකට අදිස්ථාන කරන්න ඕනේ කියලා.
අදිස්ථාන කරන්න ඕනේ කියන්නේ ඉස්තිර හිත තබා ගැනීම කියන එක. දැන් තරහක් ආවා මං තරහ නොගන්න නිකන් තරහ නොගන්න කීවට වා කියන වචනේ කටපාඩම් කළාට වා හඳුනා ගන්න ඕනේ. වා අසු කියලා කටපාඩම් කළාට වා අසු ඇහෙන් දැකලා හඳුනා නොගත්තොත් සම්ඳ පුළුවන්. වා දල් කියන වචනේ කටපාඩම් කළාට හඳුනා ගන්න ඕනේ. ඒ වාගේ පාපේ බව හඳුනා ගන්න ඕනේ. මේක දුක් ගෙන දෙන එකක් බව දැනගන්න ඕනේ. මේ කාරණා දෙක දැනගෙන දිස්ත්‍රාණ කරන්න ඕනේ. ඒ දැකිය ප්‍රඥාවයි සංකර ප්‍රඥා පහළ වෙනවා නෙමෙයි. අන්‍ය සමාන ධාතුණයි. සෝබන සාධාරණ චෛතසික ධානමේ ප්‍රඥාවයි කුසල චෛතසික 33ක් මේ මොහොතේ පහළ වෙනවා. ඒ කුසල් හිතේ බලෙන් අනාගතේ ගුණවන්තයෙක් වෙනවා. දැන් තමන්ට බය කියන්නේ කෝපයක්. එතකොට මං බය නොවේ කියලා පුරුදු කරනවා. එතකොට දැටි ගැනීමත් කෝපයයි. මම දැටි නොගන්නේ. ඔය විදිහට මේ අදිස්ථාන කරනවා. ඉතින් ඒක ධර්මයෙන් අපි කොහොමද දැනගන්නේ කියලා සමහර කෙනෙක් හිතන්න පුළුවන්. අපමහා බෝසතාණන් වහන්සේ ධර්මද්වජ උපන් වෙලාවේ කෙනෙකුගේ තේරමක් අහලා රජුව තරහා ගත්තා. අරගෙන දැන් මරණීය දඬුවමේ සමුවන්න ඕන නිසා කිව්වා මේ ඉගෙන පාලනය කරන්ද ගුණ 4ක් ඇති කෙනෙක් මට හොයලා දෙන්න ඕනේ. මුදුන්වත් ඔබ මරණීය දඬුවමපත් කරනවා කිව්වා. බෝසතාණන් වහන්සේ කල්පනා කළා මේ ලෝකේ පුදුම ලෝකයක් මරණයෙන් ඊට වඩා හොඳයි කියලා කැලේට ගියා. සත්‍යගු රජු ඇවිල්ලා කිව්වයි අනගාමින් ඉන්නේ පාලනය කිව්වා. ඇයි සත්පාණි කියලා කෙනෙක් මාළිගාව ඉන්නවා නේද? ගිහිල්ලා එයාට ගුණ 4ක් තියෙනවා. එන්නකම් රජුවන්ට කිව්වා. පෞරෙන්දා සත්පාණිගේ අතින් අල්ලාගෙන නැහැවා බෝසතාණන් වහන්සේ ඔබලට ගුණ 4ක් තියෙනවා. එහෙනම් එන්න රජු ළඟට යන්න කිව්වා. ඉතින් රජු ඇහැව උඹ ළඟ මොනවාද කියන ගුණ ස්වාමීනි මට තරහ එන්නේ නැහැ. මොකද කාරණේ මම ඉස්සර මේ සද කෙනෙක් බරණක් කඩවේ ඉන්න වෙලාවේ මගේ භාර්යාව ගැන මට බොහොම තරහක් ආවා. ජීවිතේ නැති කරන්න තරමට තරහ ආවා. අමාත්‍යෙක් ඉඳලා කිව්වා ස්වාමීනි තරහ ගන්නේ ඇයි? ඔබ වහන්සේ කුවදල් හාලේ බත් නේද කෑමට ගන්නේ? ඒවා මල මුත්‍ර බවට පත් වුණා කියලා තරහක් ගන්නවද? හැගෙන් දහඩිය එනවා තෙම්පතු කඩ එනවා කියලා තරහ ගන්නවද? නෑ දරුවෝ. ඇයි තරහ නොගන්නේ? ඒවා සත්‍යාභාවික ධර්මයි. ස්වාමීනි කෙලෙස් කියන්නේ වැරදි වලටයි. කෙනෙකුගේ වැරද්ද කියන්නේ කෙලෙස් වලටයි. ඉතින් කෙලෙස් වලින් යම් කිසි වැරදි සිදු වෙන දෙයක් තමයි කෙලෙස් කියන්නේ. එයාගෙන් වරදක් සිද්ධ වුණා. එයා නෙමෙයි කෙලෙස් තමයි මේ වැරද්ද කළේ. ඔබ වහන්සේ තරහාරං ගන්ධිකාරයෙක් කියන්නේ. එදානම් අදිස්ථාන කළා යාව අරහත්තං පාපුනානි තාවුසු යාමේ උප්පජ්ජතු සතර නිවන් දකින්නාතුළු මගේ සංකාණේ තරහ ඇති නොවේවා මං තරහ නොගනිමි. අදිස්ථාන කළා එදානම් ඒ අදිස්ථාන ශක්තිය නිසා සාමිනි අද වෙනකම් මට තරහ එන්නේ කොහොමද ඔබ දන්නේ? මම ජාත් මරණඥානින් සාමිනි දැක්කා. එතකොට ඊළඟ ගුණය මොකද්ද ස්වාමීනි මට මත්යන් බොන්නට මේ මම ඉතර සත්පාණි රජව හිටියා. මට හැමදාම මත් ඕන කෑම වෙලාවට. කොයි දවසක කඩේ මත් ගන්න පුතාට ආදරේ නිසා කෑම ගන්නවා කිව්වා. කජ්ජිගෝ මත්යන් දීලා සතු කරගෙන ඇවිල්ලා ආසනේ වාඩි වෙලා දැන්වා මොනවද කියන්නේ මත් නැහැ. ඒ පාර පුතා ගිහිලා උඩුක්කේ තිබ්බා බිඩව. මේ කාරණේ කිව්වා සතේ කාලා ගියා. උඹට මත් නැතුවාට මට මත් නැද්ද කියලා කුංචි පුතාගේ බෙල්ල මිරිකලා වීටි කළා උයාගෙන ඉන්න කියලා. ඉතින් මම නැගිටලා මගේ පුතා ගේන්න කියලා පිටවට අර සිහියෙන් කළා නෙවෙයි මත්යන් වල මතින් කෙරුණා. විතර අඳාගෙන කිව්වා කාරණේ මම අදිස්ථාන කළා යාව අරහත්තං පාදුනාමි තාව සුරන්නති විස්සාමි සංසාරේ නිවන් දකින්නාතුරු රාමන චේතනාවක් මගේ සංකාණේ පහළ නොවේවා මම රා නොබොමි කියලා අදිස්ථාන කළා. ඒකෙන් ස්වාමීනි මම උදාහරණයක් වශයෙන් ධර්මවිද්‍යාවේ මේ බොහෝ විස්තර බඳාන වෙනවා. ඉතින් අදිස්ථාන ශක්තිය ඔය අන්දමට
එතකොට එහෙම අධිෂ්ඨාන කරන්න ඕනේ මේ හැබැයි එක එක පාපයක විපාක වෙනදෙනම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ක්‍රම අනුහිතනම බොහොම හොඳයි. හැමදෙනාට මේ වගේ සංගතයන් කරා ගැනීම රෝගී වෙනවා. එතකොට කරා ගැනීම අවලක්ෂණ කෙනෙක් වෙනවා. ඔය ආනිපාත මේවා හැමදෙනාට සංගතයි නම් මේක වරදක්. මේක මට දුක් දෙන එකක් කියලා දැනගත්ත සම්මා දිට්ඨිය ප්‍රඥාව පහළ වෙනවා. ඒ ප්‍රඥාව පහළ වෙනකොට අනිත් සියලු තාත්වික ධර්මات පහළ වෙන කුරුම්බා අත්‍ය මෝරණකොට ඒකට ඕන කරන ලොඳ සතු මුදු සියල්ලම හැදෙනවා වාගේ. ඒක කුසල තාත්විකයක් තනියෙන් ඇති වෙන්නේ නෑ. අනිත් තාත්විකක් ඒ සමගම ඇති වෙලා ඒ කුසල තාත්වික අනාගතයේ ගුණවන්තයෙක් වෙන්න පුළුවන් බවට පත් වෙනවා. ඉතින් ඔය අන්දමකින් පුරුදු කරන්න ඕනේ. දැන් අපිට දෙන්නේ දකින්නවා. දකින්නකොට විදාසන දෙන්නේ දකින්නවා. අපි කරුණා භාවනා පුරුදු කරන්න සාධිපාකාදීකින් න්යාමී දේවා. නිදුනක් නොදුනක් නැති ඉන්නමක නැති වාගේ සිතල තාක්ෂික ගොඩේ තියෙන කුසල ධර්ම මතු කර ගන්න පුරුදු වෙන්න ඕනේ. පහළ ගොඩක් අකුසල් මතු කර ගන්න හොඳ නැහැ. ඉතින් අපි ඒවාර දහස් ලක්ෂ වාර ගණන් පුරුදු කරන ඕනෑම කෙනෙක් දැක්කම මේ අදුක්ඛිතයි අකරණයයි නිවන් මුදුු සත්‍යය කවුරුත් අකරණයි 100 නිරේ උපදවන අකුසල කර්ම බීජ සංකාමයේ පවතිනවා නිමිත්තලා දුක්ඛන කර්ම බීජ සංකාමයේ පවතිනවා ඒවා කෙලෙස්කලින් දුක් විඳිනවා ආහාර පාන සපයා ගැනීම ආදී වශයෙන් දුක් විඳින දුක්ඛිතයි කවුරු එනිකානේ දරුවානේ මවමේ කියාවුදී මේ දෙහිතෙන් හිතන ආන් කරුණාව මතුවන කරුණාව නිකම්මතියේ ඉපදවන්න ඕනේ ඉතින් අපි සිය දහස් ලක්ෂ වාර ගණන් පුරුදු කරන එතකොට අර අඟගානේ ජීව පොහොර අද්දාවාදී එකවරක් ටිකක් ගත්තා තවවර තව ටිකක් ගත්තා දෙවි හැදෙන කර්මමින්නාවාදී කරුණා ගුණේ සංකාමයේ මෝහන සම්මතිය පුරුදු කරන්න ඕන ආන කරුණාවන්තේ වුණා එයා අන්නේ හොඳට යාන වාහන සිද්ධ කලම් ඇතුළු සැපති ඉන්න කෙනෙක් දකිනවා තව කැප වැඩි වේවා තව කැප වැඩි ඒ මොකද කියන්නේ වැඩි වුණාරෝ නුනාර මුදිතා කියන කුසල ත්‍යාගික කර ගන්න අප්‍රමාණ ධර්මයක් ඒක දිනු වෙනවා ඔය ආකාරයෙන් ඉතින් උපේක්ෂාව කියන ගැඹුරු ඒක සාමාන්‍ය මෙත්තා කරුණා මුදිතා කියන තුන පාපේ උපේක්ෂාවේ භාවනා ක්‍රමය මා පෙරකල ඉන් පව් දෙක අන්න දැන් කබදු විදිහේ ක්‍රමයක් මා කර්මයේ අයත් කොට ඇත්තේ කියන්නේ ක්‍රම දෙකක් පුරුදු කරනවා මානේ විතරක් කායද පෙරකල ඉන් පව් දෙක අන්න කබදු විදිනෝයි කර්මයේ අයත් කොට ඇත්තෝ මානේ මගේ මග්ගය කායද පෙරකල ඉන් පව් දෙක අන්න කබදු විදිනෝයි ආයත් කොට ඇත්තෝ මානේ කපුරෝද පෙරකල ඉන් පව් දෙක අන්න කබදු විදිනෝයි කර්ම අයත් කොට ඇත්තෝ ඉතින් භාවනාව ඉතින් මේ කියන ඒවා පුරුදු කරන්න ඕන ඒ පමණක් නෙවෙයි තමන් වාගේ කෙනෙකුට ජීවනක් ලැබිලා තියෙනවා ඒකට අපිට මාසුකම් ආශ්‍රේෂයක් උබන්න අයියේ මාපි හිතන්නේ ඒ කෙලෙස්වලින් සංකාර අපි අතින් පෞතිලෙනානේ පාප ධර්ම කෙරෙනවා ඒවා නොකරෙන්නේ කෙලෙස් ධර්ම යටපත් කරන්නයි පුරුදු කරන්නේ ඉතින් මම වාගේ අපතිින්නාත මං සතුටින් අපතුත දුරු කරගෙන පුරුදු කරන්න ඕනේ කදිස්ථාන ක්‍රමයයි ඉතින් මේ ආකාරයෙන් පුරුදු කරන්නේ කොහොමද ජීවිතේ සම්පූර්ණ වුණාන්නේ අපි සාමාන්‍යයෙන් මේ නිවන් යවන ප්‍රතිපදා ටිකක් පුරුදු කරන්න ඕනේ මොකද කාරණේ සම්පූර්ණ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාරනවා අක්ඛේය සංනෝ සත්ත අක්ඛේයං සතිපා අක්ඛේයේ අපරිණාය යෝග මායන්ති මත්නෝ උන්වහන්සේ වදාරන මේ ලෝකය මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පොත දෙකවල් ප්‍රාපත මම මේ සත්‍යය විද්‍යාවේ වරද වාතේරුම් අරන් ඉන්නවා ඒ වරදි පිළිගනින්න නිසා මගේ කියන ආකාරය මම අතවලා ඉන්නේ කියන මානෙ අතවලාය කියා අතවලේ කියා ගන්න දුක්ඛයේ උපදිනවා ඒ නිසා නැක්කේදී අපරිණාය එතකොට මේ නාම රූප දෙක වශයෙන් දැක්වෙනවා ඒවා නැති වෙලා යන බව ඒවා දුක් උපදවන බව කෙනෙක් නැති බව දැක්කේ ඒ නිසා කෙලෙස් දුරු වෙන්නේ
යෝගමායන්ති මාත්‍රේකා සංකාරී ගලෙන්නක සංකාරී නවත උපදිනවා කියලා දේශනා කළා. ඒ මොකද සම්මුති සත්‍යයෙන් නිවන අවබෝධ කරගන්නද නිර්වාණය පරමාර්ථ ධර්මයක්. ඒ නිර්වාණ පරමාර්ථ ධර්ම අවබෝධ කරගන්න පරමාර්ථ ධර්මයම දකින්න ඕනේ. එනම් මේ නාම රූප කියන ඒවා පරමාර්ථ ධර්ම. ඒවා තමයි කියන ඒවා. සත්‍යය පුද්ගලයා කියන කෙනෙක්. අතපරිණාමයේ කියන ඒවා නිකන් ව්‍යවහාර මාත්‍ර කතකතා පමණයි. ඒක නිවන් දකින්නද ඒ නිසා නිවන් දකින්න ආකාර ජීවෙන්න ඕනේ. ආකාර ජීවෙන්න නම් දුක්ඛ සත්‍ය දකින්න ඕනේ. දෙකක් බව නෙවෙයි එක්ක රෝගියා ඉස්සේ බාහනවල සැපනිකා මේක රෝගයක් නෙවෙයි. මේක සම්පූර්ණ දෙයක් කියලා වර්ධවා තේරුම් ගන්නවා වාගේ. මේ පංචස්කන්ධයේ සැපදෙන උපකරණ ගොඩක් කියා වර්ධවා තේරුම් ගන්න කියන නිවන් දකින්නක මොකද මේක තාක්ෂා උපදිනවා. ඉතින් ඒ නිකායෝ සත්‍යයෙන් සංහාය අපේක විරාග නිරෝධෝ සාගෝ සතිනිස්සග්ගෝ යනාදී වශයෙන් ඒ ක්‍රමයේ දේශනා කළා. එතකොට දැන් දුක්ඛ සත්‍යයේ සත්‍ය ධර්ම පුරුදු කරගන්න ඕන ක්‍රම තුනකින් ඒ මොනවාද? සුත්තමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන, සුත්තමේ ඥාන කියන බණ අහලා තියෙන්න ඕන. නාම රූප දෙක ගැන, ස්කන්ධ ගැන, අතුලොස් ධාතු ගැන, ආයතන ගැන, මේ හේතුඵල ධර්ම ගැන ඒවා ගැන බණ අහලා තියෙන්න ඕන. නාම රූප දෙක දැකීම දුක්ඛ සත්‍යයේ දැකීමයි. පංචස්කන්ධයේ දැකීම දුක්ඛ සත්‍යයේ දැකීම ඒවා දකින්න ඕන. දැන් එදා පංචස්කන්ධායක බ්‍රාහ්මණයාගේ දෙකකට වැඩි වෙලාවයි. පංචස්කන්ධායක බ්‍රාහ්මණයා කෑම භාගන සිතාගෙන අවිලා කියනවා ස්වාමීනි. දැන් උගුරුපත් තමයි කියන්නේ. ඉබාමනේ මත උගුරුපත් හොඳයි නෝදීපත් හොඳයි කියලා වදාලා. ඉස්ලාමී මත පැටයක් තියනවා ගන්න මොකද? මේ වික්ෂු කියලා කියන්නේ මොකද වහන්සේලා උත්සාහන. දැන් බුදු පියාණන් වහන්සේ අතීතයේ ගල්වා සාකව බුද්ධ ශාසනයේ නාම රූප ධර්ම ගැන බණහලා කියනන්නේ දෙන්නම්. දැන් ඒ නිසා ඒ නිවන් දක්වන්න පුළුවන් බව දසවදාරලා දේශනා කරනවා. සබ්බතෝ නාම රූපං යක්ඛනාති මමායිකං අපතාවනතෝ ප්‍රති තවෝ වික්ඛූති උච්චති. බ්‍රාහ්මණය මේ නාම රූප දෙක ගැන නාම රූප දෙකක් වශයෙන් රූප දෙක විශ්වදයි වශයෙන් දකිනවා. මම කියලා කෙනෙක් දකින්නේ නැත්නම් ඒ නැතිලා නාම රූප දෙක නැතිලා ගියා අනදාසියක් නැත්නම් එයා විශ්වයයි කියා විස්තර වශයෙන් වදාළා. ඒ දෙන අනාගාමී මාර්ග ඵලාව ගෝධෙන් අග්‍ර අමාම අනිවාර්ය ධාතු සාක්ෂාත් කරගත්තා. ජනකාමදාතන් වහන්සේගේ කතා මංගලස්ස දීපනි ධර්මග්‍රන්ථයේ සඳහන් වෙනවා. ඒ ජනකාමදාතන් වහන්සේ සාකුල බුදු පියාණන් වහන්සේගේ ශාසනයේ සිංහලෙක් වෙලා හිටියා. එක්තරා විදර්ශනා භාවනා කරන ස්වාමීන් වහන්සේ නම සංඝ ප්‍රතරණ ආයතන කාමයේ සත්‍යපපාදම් කළා සත්‍යයනා කළා. සත්‍යයතන සෝතායතන යනාමි රතේ. මේ සිංහලා සංකාරයේ සිංහලගෙන ඉන්නේ. සමකාරණිකා පුරාණාත්මේ වනහලා කුරුදු කෙනෙක් නිසාව හදත සංජීවන ඉතිවා. ඒ කුසලෙන් මරිදාපේ බුදුරජාණන් වහන්සේ කාලේ තනි පිටිලා දවසක් අත්බුත්තර ආකාරවන්තියදී සම්බන්ධ කරගියා. ඒ දිල්ලවත බලනකොට තනිකන් වල මුවරන් සුදෝනරන් ආදී කකුන් රන්තුරන් කියලා ඉන්නා දැක්කලා පාමින් අර කවුද ඉන්නේ. එතකොට අත්බුත්තර ආකාරවන්තේ බුද්ධේ නිවාද ඥානයෙන් බලනකොට තමයි ආයතන ගැන බලනවා කියනවා. එතකොටම දීවා ඒ ආයතන සමන කියනකොටම ආයතන ධර්ම ගැටුණා. කලකිරීම මාන වෙලා අරියන් මාර්ග ඵලාව බෝධේ අග්‍ර අමාම අනිවාර්ය ධාතු සාක්ෂාත් කරගත්තා. ඒක ධර්ම ශ්‍රවණීය රහතන් වහන්සේ ප්‍රතිපදාව තේරගත් අපියාවේ සඳහන් වෙනවා. මේ කිසි බ්‍රහ්මදත්ත රජුගේ මේ ධර්ම කියන වචනේ කියන මොනවාද මේ ධර්ම කියන්නේ දැනගන්න සෑදි දෙනවා ප්‍රසිද්ධ කරලා කවුරුවත් නෝ. එතකොට සාසන බුදු පියාණන් වහන්සේගේ ශාසන අන්තර්දාන වෙලා පිළිහිලා.
ඉතින් මගේ මුතුන් මිත්‍රෝනම් ධර්මයේ දන්නවා. අද කියන ධර්ම කියන වචනේ එකක් ධර්මයේ කියන්නේ මොකක්ද කියලා කවුරුවත් දන්නේ. මේ ධර්ම වචනේවත් පිළිෙන් විස්තර වෙලා මම මහඟ වෙන්න ඕන. කියලා කාමක බලින් පරිදි වෙන්න කරුණ ප්‍රාර්ථනා කරනකොට සත්‍ය රාජ්‍යකාරී අයවා කොහෙද යන්නේ? ආරණ්‍ය කිව්වා. සත්‍යවලට තුමා ධර්මයේ දේශනා කළා. අනිත්‍යවත සංඛාරා සාදවය ධම්මිනෝ උපදිත්වානි ධම්මේ ඒකං උපසමෝ සුඛෝ. උත්පාදවය ධම්ම ඉදීමයි නැතිවීමයි කියන ගති දෙක ඇති සංඛාර හැමදේක් මනිස්සාමියයි. ඉදීම සාමිරුද්ධ යන්ති නැතිවීමගේ මේ ඒකං උපසමෝ සුඛෝ. ඉදීමයි නැතිවීම නැරීමයි දෙක නවතින නිවාන ධාතු ඒකාන්තයෙන් සකස්. මේක පහදින් කරලා දුන්නා පිටේ කාවදින අපේ බුදුරජාණන් වහන්සේ කාලේ ඒ කවුද නිවල සිතුපවුලක උපන්න බුදු පියාණන් වහන්සේ සිතාපාවණි සත්‍යයේ වදිරදින වෙලාව මේ සිටු පුත්‍රයා උන්වහන්සේලාට දීලා ගන්නවා. උන්වහන්සේ අතීතක ඥානයෙන් දැක්කා මේ ගාථා විශේෂතාව වදිලා තිබුණා. උන්වහන්සේ වදාළ අනිත්‍යවත සංඛාරා උපාදවය ධම්මෝ උපදිවා නිරුද්ධං ඒකං උපසමෝ සුඛෝ කියනකොටම නාම රූප ධර්ම දෙක දැකලා අනිත්‍යයි ලක්ෂණ තේනීගෙන ගියා. ස්වාමී මට දීගෙන බෑ මම මහාන වෙන්න ඕනේ කිව්වා. ඉතින් කතුන්ගත වෙලා භාවනා වඩා ඉක්මනින් අරියන් මාර්ග කලාව ගෝධයෙන් අප්‍ර අමාන අනිවාර්ය දාපු බාග්ගා කරගත්තා. මේ අංගමත මේ පරමාර්ථ ධර්ම ගැන ශ්‍රද්ධාවෙන් ආලා කියන්න ඕනේ. ඉන්සාමී කියන්නේ හිතීම කියන එක. ඉතින් දැන් උදාහරණයක් වශයෙන් කියනවා නම් දැන් අපි කල්ලියේ ඉස්සෙත් කුණු ගංගාමන කුණු ගොඩසි මම කුණු ගංගාමන කුණු ගොඩසි කුණු ඉනපොතු කුණු ගංගාමන කුණු ගොඩසි කුණු දක්කට කුණු ගංගාමන කුණු ගොඩසි සම් කුණු ගංගාමන කුණු ගොඩසි මත් කුණු ගංගාමන කුණු ගොඩසි නාරව කුණු ගංගාමන කුණු ගොඩසි අතපස කුණු ගංගාමන කුණු ගොඩසි ඔහොම දිගටම අත පුරවන වතු ගඩු හද මත් කත්මාමත් වර්ධන්තුමත් ඉතින් පදල අල දිය එන අලු බදරල බදරල් දඩුව ගොඩ අමුකාර අපිට මොළ පිළි පිට සම කරවලේ දහදිය නේද තෙලවත් කහපාටතර සමුදු මත් කුණු දෙන කුණු සති කඳ මුදුල මුත්‍ර කියන ඔය පිටක ගන්න ඔය ආකාරයෙන් තමන්ද භාග්‍යවතුනි ගම් කිසි බල සම්නාපු පහළ පොද වා කිසි එකක් දෙන්නා වාගේ තේනකම් පුරුදු කරන් ඒක පරමාර්ථයේ නෙවෙයි. එහෙම පුරුදු කරන්නේ මොකද කාරණේ ඒකත් වරදක් නෙවෙයි. ඒක සමත භාවනාවයි කියනවා. සම්මුති tattiyයි. ඉතින් ඒක මෙන්න කරන්නේ ඉතින්පෝ පිළිවෙලින් තේරු ගන්නවා වාගේ සම්මුතියේ පරමාර්ථය ගන්නයි. දැන් පරමාර්ථය ගන්න ආකාරය නම් දැන් අපි එක ගැන හිතනවා මේ එකේ තුන තද ආකාර මෙලෙක් ආකාර දිනු ආකාර කල් ආකාර අන්ධාතුන් අදිතාවම වෙන ඒ ධාතු ශක්තිය පතරී ධාතුවයි. ඒ ධාතු එකට දඬ ගන්නා ගති ආපෝ ධාතුවයි. ඒවා මෝරවන දුතුම් ධාතුව තේජෝ ධාතුවයි. ඒ තුන කුම්භවන මේ ධාතු වායු ධාතුවයි. මේ නායක රූප ධාතු හතර එකතු වීම ආතපේන පාටක් හදනවා. ඒ පහ එකතු වීමෙන් නාසයෙන් දැන දඟක් ඇති වෙනවා. ඒ හය එකතු වීමෙන් ජීවත් දැන් රසයක් ඇති වෙනවා. ඒ හත එකතු වීමෙන් ඒ හත පෝෂණය කරන ආහාර ශක්තියකින් ඕජාවක් හදනවා. එතකොට මේ කඩ ආකාර කල් ආකාර ගතිකකේ නෙවෙයි. ඒවා බඳුනාකාර ගතිය ආන්නේ විකකේ නෙවෙයි. ඒවා මෝරවා පක්ෂිමත් කරන හේතුව විකකේ නෙවෙයි. කුම්භවන වාසිකකේ නෙවෙයි. ඒ නායක රූප ධාතු සත් එකතු නම් ආත දෙන පාපකේ වර්ණ ධාතුවයි. ඒකේ දඟ විකකේ දඟ ධාතුවයි. රස විකකේ රස ධාතුවයි. ඕජා විකකේ ඕජා ධාතුවයි. විකකේ කියාදයක් නැහැ. එහෙම කියව රූප සම්මන සිටීමයි. ඒ විතනාම රූප දෙක වශයෙන් කෙනෙකුගේ භාවනාව ආදී කියාගෙන වෙලාවක් නෑ. එකක් වචනයක් විතරක් කියාගෙන කාර්ය තේරුම් ගන්න. දැන් අනේ වාදීන වෙලාවට අපේ අංගේ හදෙන කබගත් ඉඳන් පතරි වලන්නේ කරනවා. අපි යම් කිසි ගමනක් යනකොට පොළොවේ අපේ කය හදනකොට පතරි කියලා මේ කරනවා. අඳුමක් අන්නකොට කිනුදු මෙලෙක් ගතිය දැනෙනවා නම් පතරි කියලා මේ කරනවා. මූණ හොගනක වතුර
වැටෙන වෙලාවේ පතනේ කියලා නෙමෙයි. එකතරමයක් නෙමෙයි භාවනා නෙමෙයි මා රාගයක් කියනවා මේ කාමානුත් වචනයක් ප්‍රකාශ කළේ තේරුම් ගන්නයි. ඉතින් මෙහෙම අනුපුරුදු කරන්න ඕනේ. එතකොට දැන් භාවනාවෙන් පුරුදු කරන්න ඕනේ. දැන් මේ භාවනා ක්‍රම විදර්ශනා ක්‍රම ඒකාකාරයි নানা ප්‍රකාරයි. දැන් අපි වාඩියෙන් හිතනකොට වාඩියෙන් හිතනවා කියලා හිතන්නේ මේක ඥානයයි. වාඩිනවා කියලා කියන කරුණපයල් නාම රූප දෙකේ ක්‍රමයක් අවතරණ වාදීම කරවන හිත නාමයයි වාදීන කය රූපයයි නැගිටින ක්‍රියාව කරවන හිත නාමයයි නැගිටින කය රූපයයි ගමන කරවන හිත නාමය ගමන කරන කය රූපයයි කෝපේ ගැනීම කරවන හිත නාමය කෝපේ ගැනීම කරන කය රූපයයි කොයාන්දම නාම රූපයන් නිච්චකන ඒක ආකාරයක් උදාහරණයක් වශයෙන් දිනස්ථාන මහන්සියලා අතර නමක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා ගාමී මම පංචස්කන්ධ භාවනාවෙන් රහත් වෙනවා ස්වාමී මම අටුද්ධාතු භාවනාවෙන් රහත් වෙනවා ස්වාමී මම ආයතන භාවනාවෙන් රහත් වෙනවා සවනම ස්වාමී මම භූත රූප භාවනාවෙන් රහත් වෙනවා එතන හිතපු ආන්තිකනේ මේ ආදින්දලා කල්පනා කරන මොකද මේ එතන නිවනට හතරක් මොකද කියලා හව බුදුරජාණන් වහන්සේ කියන්නේ මහණෝ එහෙම කටයුතු කරන්නේ එපා. මේක විදර්ශනා ඥාන වලින් සංස්කන්ධයේ දැක්කේ නැහැ. මේක විදර්ශනා ඥාන වලින් අත්දැක දැක්කේ නැහැ. මේක විදර්ශනා ඥාන වලින් අන්නේ ආයතන දැක්කේ නැහැ. මේක විදර්ශනා ඥාන වලින් භූත රූප දැක්කේ නැහැ. සෝවාන් වුණේ ඒ නිසා මේ පැත්තේ දිලාවදා කිසිම ගන්නේ කොහොමද කරන්නේ කරන්නේ. මේ පංචස්කන්ධය ගැන විස්තර කරලා එක වචනේ භාවනා කියා දෙනවා. එක ශරීර සූදුවක විස්තරය සාමාන්‍ය රූප විද්‍යාවට එකද විස්තර කරන්න ඕන. මේ වේදනා සංකේත විස්තර කරන වෙලාව අත්මුද්දාව ගැන භාවනා කියා දෙන්න ඕන. එතකොට ආවන භාවනා කියා දෙන්න ඕන. අපේ ආමෝ තේජෝ වායෝ භූත රූප ගැන විදර්ශනා ක්‍රම කියා දෙන්න ඕන. මේ ක්‍රම ප්‍රකටයෙන් කරන්න ඕන. ඉතින් දැන් මෙහෙම කියා දෙන්න වෙලාවක් නෑ. නමුත් අපි දැන් මේ ක්‍රම තුන පුරුදු කරන්න ඕන. එහෙම පුරුදු නොකරොත් නිවන් දකින්න බෑ. කෙනෙක්ට හාමුදුරුවා බුදුරජාණන් වහන්සේට උපස්ථාන කළා නිවන් දකින්න බැරි වුණා. අබ්බගේ වික්ෂුව බුදුරජාණන් වහන්සේගේ ශාසනය මාන වෙලා බුදු සිරි දරුවා දත්තා බණ ඇතුවා නිවන් දකින්න බැරි වුණා. කාරණේ මේ පරමාර්ථ ධර්ම ගැන පුරුද්දක් කරලා තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා හැම පුරුදු කරන්න ඕන. අපි මේ බුද්ධ කාර්ය විස්තර වෙලාවේ නාරං යෙදිය හඳුනාගත්ත කෙනෙකුටයි පස්සේ නාරං යෙදි හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. සංකල්පයේ හඳුනන එක්කෙනාටයි සංකල්පයේ හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ බුද්ධ ශාසනයේදී පරමාර්ථ ධර්ම අවබෝධ කරගත් එක්කෙනාටයි පස්සේ පරමාර්ථ ධර්ම අවබෝධයෙන් අග්‍ර අමා නිවන් දාන සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. දිනස්ථානීය වහන්සේලා පන්තිනමක් වදලා භාවනාවක් ඉලා ගන්නයි සාරු. බුදුරජාණන් වහන්සේ දන්වා ආත්ම බුද්ධ ශාසනයේ අනාත්ම ලක්ෂණ භාවනාව කරලා තිබුණා. ඉතින් අනාත්ම ලක්ෂණ භාවනාව විස්තර කරන්න වෙලා නම් අවතවස්තනක් තේන අත්තානකක් තේන අත්තාකාරකක් තේන අනත්ත යනාදී වශයෙන් උන්වහන්සේ විස්තර කරවදාලා ඒ අනාත්ම ලක්ෂණේ විස්තර කළේ මොකද කාරණේ ආත්ම බුද්ධ ශාසනයේ අනාත්ම භාවනාව කරලා තිබුණා පුරුද්ද. එනිසා බුදු පියාණන් වහන්සේගේ දකලා අනාත්ම ලක්ෂණේ දේශනා කරනකොට මේ පන්තියක් දෙන අරියන් මාර්ග ඵලාව ගෝධේ අග්‍ර අමාන නිවන් දාපු සාක්ෂාත් කරගත්තා. ඉතින් මේ ආකාරයෙන් දැන් අපි කාරණා තුනක් පොත් ඉගෙන ගත්තා. මේ කාරණා තුන අපි පුරුදු කරන්න ඕන. මොකටද පුරුදු කරන්නේ? අපි සංකාරයේ ගුණවන්ත තැන තමයි උපදින්නේ. ඒ වගේම පාප ධර්ම කෙරෙන ඒ පාප අකුසල් අපි දැන් ආදීනව දැකලා පුරුදු කරමින් ඒවා මතු වෙන්නේ නැහැ. අපි පාපයක් සිද්ධ වෙන්නේ නැහැ. පාපයන්ගෙන් ජීවෙන්න පුළුවන්. එතකොට අනුර දුරු වෙලා යනවා. අපිට ගුණවන්ත පිරිසක් වශයෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා. භවයක් පාපා යනකොට අපිට පාරමිතාකින් බොහෝ පාපයෙන් පුරා ගන්න පුළුවන් වෙනවා. යම් දවසක මේ සූත්‍රය පුරුදු කළ එක්කෙනාට නිවන් දකින්නදී දැන් ගුණ බීජ සංකාරේ ඥාන බීජ තියෙනවා.
මාර්ගඥාන උපදවන පරමාර්ථ ධර්ම නාම රූප ධර්ම මේ ධර්ම නාම බීජය කියන මාර්ගඥාන උපදවන මේ නාම බීජ කියන ගුණ බීජ කියන රෝප පඳුරේ කතු හැදෙන බීජයෙන් කතු හැදුනා මොළ හැදෙන බීජයෙන් කොළ හැදුනා මල හැදෙන බීජයෙන් මල හැදුනා ඒ රාගයේ සංකාමයේ මුල ඒ ගුණ මතු කරන ගුණ බීජ නාම බීජ දැන් අපි බුද්ධ ශාසනය පුරුදු කරගත්තා අපි සංකාරේ ගුණ මතු වෙලා අගුණයටපත් වෙලා ගුණවන්තයන් වෙලා යම් දවසක තමන් භාවනා කිරීමෙන් හෝ එබඳු දහම් පද කනට ඇසීමෙන් හෝ සතර මඟ සතර ඵල පිළිවෙලින් අග්‍ර අමාහනි දුවාන ධාතු සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. දැන් ඉතින්සා සත්‍යාවින් ධර්ම ශ්‍රවණය කළා. මොහොතිලාවක් බණ ඇතුවා මේ ධර්ම ආකාරයෙන් සිද්ධ කරගත් කුසල් බලගුණ සැලකීම් වශයෙන් තම තමන්නම් මේ පරිලෝකයේ දිනාපිය ගුරුවර ඥාති මිත්‍ර උපකාරකාරී කෙනෙක් වූ ගැනීමට බලාපොරොත්තු සිටිනම් ඒ කාම දෙනා මේකින් අනුමෝදන්ව සුවපත් වෙත්වා කියා හිතාගෙන ඉඳෙන්න ඉදංගෝ ඥාතිනම් හෝතු සම්පන්න යන් බුදු පතේ බුදු මහරහතන් වහන්සේ ලාතද ධම්ම රත්නයතද සංඝ රත්නයතද මම නමස්කාර කරමි බුද්ධ රත්නයතද ධම්ම රත්නයතද සංඝ රත්නයතද මාගේ ජීවිතය පූජා කරමි බුදු ගුණ අනන්තයි බුදු ගුණ අනන්තයි මම තත්වත් වෙම්වා මානි සියලු සත්‍යයෝ තත්වත් වෙත්වා මේ ශරීරය ඉල්ගුල්ගු උනත සංහරති මල තුනන් බවට සම්දෙන මමල තුනතයති මේ ජීවිතය මරණයෙන් අවසාන වන්නේය ජීවිතය නන්‍යතයි මරණය නියතයි මේ කුසල් බලයෙන් සියලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඉනිකුල් වූ මේ ශරීර පුදුව හැර දමා නිවිතනකි මතදියා වූ නිර්වාණ ධාතුව මතල ලැබේවා